මුරුංගකල හෙයා මාස් එකක් හදාගන්න අද මම ඔයාලට කියලා දෙනවා. මුරුංග කියන්නේ අපේ රට තුළ නම් සුලභව දැකිය හැකි ශාකයක්. ඒ වුණාට මේ ශාකයෙන් අපි හරි ප්‍රයෝජනය ගන්නාද කියන ගැටලුව නම් තියෙනවා. මුරුංග කොළවලින් කොණ්ඩි ගැලවී යාම, අකලට හිසකිස් වැටීම, ඒ වගේම කොණ්ඩි කිසිම වර්ධනයක් නැත වර්ධන වේගය වැඩි කිරීම, කොණ්ඩි ඝනකම් කිරීම, මේ අනාදී වාසි ගොඩක් තියෙනවා. ඒ වගේම ඔය ඇලපේෂන් වෙන රෝග තත්ත්වයන්ටද ඉතාමත් ගුණදායක දෙයක් තමයි මුරුංගකල කියන්නේ. ඒ වගේම තට්ට හිසකට නව හිසකෙස් වර්ධනය වීමේ හැකියාවක්ද මේ මුරුංග හෙයා මාසයෙන් තියෙනවා. ඉතින් මේ මුරුංග කොළවල මූලිකවම විටමින් A, B, C, බයෝටින් අඩංගුවන නිසා හිසකෙස් වර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔමේගා 3 නිසා කොණ්ඩි ඝනකම් කිරීමේ හැකියාවක්ද තියෙනවා. අද වෙනකොට වෙළඳපොළට මේ මුරුංග කොළ ටැබ්ලට්, හෙයා මාස්ක්, ෆේස් පැක්, ඒ වගේම ග්‍රීන් ටී මේ අනාදී නොයෙකුත් දේවල් ඇවිත් තියෙනවා. ඉතින් අපේ රට සුළමව පවතින මේ ශාකේ නිසි ප්‍රයෝජනය නොගත්තාට වෙන රටවල් හරි අපූර්වට මේ දේවල් වල ප්‍රයෝජනය ගන්නවා. ඉතින් ඒ නිසාමයි අද මේ මුරුංග කොළ වලින් කොණ්ඩේ වර්ධනය කරගන්න පුළුවන් හෙයා මාස් එකක් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. අපි දැන් බලමු මේ හෙයා මාස් එක අපි හදන්නේ කොහොමද කියලා. මේ හෙයා මාස් එකට ඔයාලට මූලිකවම ඕන වෙන්නේ මුරුංග කොළ. හොඳට සෝදලා මුරුංග කොළ අරගෙන බ්ලෙන්ඩර් කප් එකකට දාගන්න. ඊළඟට අවශ්‍ය වෙනවා යෝගට් එකක්, මේ කිරි, කොමාරිකා ජෙල්, පොල් කිරි මේ ඕනිම දෙයකින් එකක් දාගෙන ඔයාලට මේක බ්ලෙන්ඩර් කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාගේ කොණ්ඩේ අධිකව වියලෙනවන ඒ තත්ත්වය මගහැර ගැනීමේ හැකියාවක් තියෙනවා මේ දේවල් එකතු කරගැනීමේදී. ඔයාලට පුළුවන් මේ හෙයා මාස් එක එකතු කරගන්න. එවිට ඉතාමත් හොඳ පෝෂණයක් එකතු වෙනවා. ඉතින් ඔයාලට කැමති නම් පුළුවන් විතරේකුත් එකතු කරගන්න. ඉතින් අද වෙනකොට වෙළඳපොළට මේ මුරුංග කොළ වලින් හෙයා මාස්, ටැබ්ලට් වර්ග, ඒ වගේම ෆේස් පැක්, ග්‍රීන් ටී මේ අනාදී නොයෙකුත් දේවල් ඇවිත් තියෙනවා. ඉතින් අපේ රටට මේක සුලභ වුණාට වෙන රටවල් නම් මේ දේවල් හරි අපූර්වට පාවිච්චි කරනවා. හරි අපූර්වට මේ දේවල් වල මේ ගන්නවා. ඉතින් අපේ රටේ මේ දේවල් වල කිසි වටිනාකමක් නොදුන්නට මේ දේවල් හරිම ඖෂධීය වටිනාකමින් යුක්ත ඉතාමත් ලොකු පෝෂණයක් අඩංගු අපිට තියෙන දිව්‍යම ඖෂධයක් කිව්වොත් නිවැරදි. ඉතින් මෑත කාලයේදී ලොකුවට කතා බහට ලක් වුණා මේ දරුවා මන්ද පෝෂණයෙන් පෙළෙන බවට. එහිදී වෛද්‍යවරු නිර්දේශ කරා දරුවන්ට මුරුංග කොළ ආහාරයට එකතු කරන ලෙසට. ඉතින් මෙවැනි ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක් අපි අනිවාර්යයෙන්ම නිසි ප්‍රයෝජනෙ ගත යුතුයි.